ඔයා කවුරුණක් කමන්නේ නැහැ. හරිද? මගේ DIG එකේ ඉන්න මගේ මාමා. DIG ඔයාගේ මාම වුණාට කමන්නේ නැහැ. තේරුණාද? ඔයා බීලා ඉන්නේ වාහනේ හැප්පුවා. අයියෝ පොඩක් ඉන්න පුළුවන්ද? අයි පොඩ්ඩක් ඉන්න විනාඩියක්. ඔකේ පුතා එන්නේ ඉතින්. හරි අංකල් පොඩ මේක දැන් මෙතන විතරගෙන යමු ඉවරයිනේ අංකල් ඉන්ෂුරන්ස් එක කතා අංකල් කියලා කතාවල පොඩක් එහෙම හරි පුතාගේදී ඔයා දැම්ම මේ පැත්තට මම ආවා. හරි. මම පොඩක් දීලා ඉන්නේ එක වෙන ඉතින් පාරේ අයින් කරන්න වහ මේ පැත්තත් අප්පයි ඒව කරන්න එපා. නැවතුනේ අංකල් එහෙම ගියා මම හිතන්නේ මම ඇස් දෙකට දැක්ක වෙච්ච දේ ඔයා කවුරුණක් කමන්නේ නැහැ. හරිද? මගේ DIG එකේ ඉන්න මගේ මාමා. DIG ඔයාගේ මාම වුණාට කමන්නේ නැහැ. තේරුණාද? ඔයා බීලා ඉන්නේ වාහනේ හැප්පුවා. ඔයාට යන්න අතර පොලිසිය කට්ටිය හිටියා නේද බං? ඔයා රතන මෙතන මේ බීලා හප්පලා ගියා කියන්නකෝ. DIG ඇවිල්ලා බේර ගන්න කියන්නේ. නෑ මේ ඔයා වාහනේ යන්න බෑ. මේ විතර වාහනේ ගන්නේ හප්පයි මම වාහනේ නෑ ඔයා මගේ වාහනේ වාට අතුරු ගන්න බෑ. විතර වාහනේ අයින් කරා වාහනේ අයින් කරා ගියොත් වීඩියෝ බලන්න වීඩියෝ තියෙනවා. ඊපස්සේ බලන්න. ඔයා යනවා බහින් මම රිවර්ස් කළා මම ගත්තා. ඔයා බහින්නකෝ. මෙයාට කතා අතුරු. කීයද යාලා වාහන ගන්න බෑ අතුරු. බඩ ගන්න පුළුවන්. කොහොමද